බබා ලැබුණට පස්සේ මං හිතාගන්න බැරි තරම් මහත් වුණා. ඇත්තට මේක හිතාගන්නත් අමාරුයි. මට මගේ ඇඟ දිහා බලද්දි අප්පිරිය හිතෙන ගානට මම මහත් වෙලා හිටියේ. කොහොම හරි ඒ කාලෙදි මට උවමනාව තිබුණා ඉක්මනට ආයෙ මගේ වැඩ කටයුතු පටන් ගන්න. හැබැයි ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. මං ගියපු ගොඩක් තැන්වලින් මාව රිජෙක්ට් වුණා. ඉතින් ඒ අතර තමයි මට channel 1 එකේ නිවේදිකාවක් විදියට කටයුතු කරන්න අවස්ථාව හම්බුනේ. මට channel 1 එකේ හම්බුණ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකත් ෆිට්නස් ප්‍රෝග්‍රෑම් එකක්. අන්න ඒක තමයි මගේ ජීවිතේ වෙනස් කරේ. ඒ ප්‍රෝග්‍රෑම් එක කරද්දි මගේ ඇඟේ මහත දැකලා මමම හිතාගත්තා මම ලස්සනට ඇඟ අඩු කරනවා කියලා. ඉතින් කාලයත් එක්ක මට ඒක කරගන්න හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි මං දැන් අවුරුදු 1.5කට වඩා වැඩි කාලයක් තිස්සේ channel 1 එකේ නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. රූනාරි කියන්නේ ඒ කාලේ ඉඳන්ම මං කරපු ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේ අද ඔයගලන් දකින්නේ රූනාරි එකේ රෙකෝඩින් වෙන විදිහ. සාමාන්‍යයෙන් ඉතින් ප්‍රෝග්‍රෑම් එකකට ගියාම මුලින්ම කරන්නේ මේකප් කරන එක. එතකොට ඉතින් මුලින්ම හම්බ වෙන්නේ අපේ චාමර අයියව තමයි. චාමර කියන්නේ ඉතින් මගේ වීඩියෝස් බලන ඔයගලන්ට අලුත් කෙනෙක් නෙමෙයි. මොකද එයා මගේ හොඳ යාළුවෙක්. මේකප් එක කරාට පස්සේ සාමාන්‍යයෙන් අපි රෙකෝඩින් කරනකොට අවුට්ෆිට් 3ක් විතර මාරු කරනවා. ඉතින් මේ ඒ අතරතුර වීඩියෝස් තමයි ඔයගලන් දකින්නේ. සාමාන්‍යයෙන් අවුට්ෆිට් එකෙන් අවුට්ෆිට් එකට එයා එක වෙනස් කරලා මේකප් එක පොඩ්ඩක් ආයෙ ටච් කරලා ඒ විදිහට ලස්සන කරලා දෙනවා ඉතින් අපේ චාමර අයියා. ඒ වගේම තමයි කියන්න ඕන මේ දවසේ කැමරාවේ හිටියේ නිශ්ශංකයි. නිශ්ශංකයත් ඉතින් වීඩියෝ එකක් අරන් දෙන්න කියපු ගමන් ටක් ගාලා ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා. ඒ වගේම තමයි රූනාරි වෙනස් වුණානේ. ඉතින් රූනාරි වෙනස් වුණාට පස්සේ ඔන්න අලුත් ප්‍රොඩියුසර් කෙනෙක් එක්ක තමයි මම මේ අද වැඩ කරන්නේ. එයා තමයි අමන්දි. අර ඉස්සරහා ලැජ්ජාවෙන් හිටිය වීඩියෝ එකේ අන්න එයා තමයි අමන්දි කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රූනාරි රෙකෝඩින් වෙන්නේ. ඉතින් ඕගලන් ආදරෙන් බලන ප්‍රෝග්‍රෑම් එකක් කියලා දන්නවා channel 1 එකේ රූනාරි කියන්නේ. ගොඩක් අය ආසාවෙන් බලනවා අපිට හම්බෙන කමෙන්ට්ස් වලින් එක දන්නවා. ඉතින් ඉස්සරහටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා.